අද වීඩියෝ එක හීන වෙනුවෙන් මහන්සි වෙනවා යාට. ඉතින් හීන දැකීම කියන එක පහසුයි. නමුත් මේ හීන වෙනුවෙන් වැඩ කරනවා කියන එක තමයි අමාරු වෙලා තියෙන්නේ. ඔබ අපි සියලු දෙනාම දන්නවා, බහුතරයක් දෙනා දන්නවා අපේ ඔළුවේම වෙන හීන කොච්චර ප්‍රබලද කියලා නේද? හීනෙනුත් හීන පේනවා, හැබෑ ලෝකෙ ඉන්නකොටත් හීන පේනවා. අපි එතකොට හීන මවනවා. නමුත් ඔබ කොයිම වෙලාවකදීවත් ඔබට ආපු හීන ක්‍රියාත්මක කරලා තියනවාද? ඇයි ඔබ ක්‍රියාත්මක කරේ නැත්තේ? ඔබෙන් අහන්න ඕන ප්‍රශ්නයක් මේක. ඉතින් අද මාතෘකාව මම මුලින් ඔබට සඳහන් කරා. ඒත් එක්කම මම ඔබට පොරොන්දු වෙනවා මේ වීඩියෝ එක අවසානයේ වෙනතෙක් ඔබ නරඹුවා නම් ඔබ දැන් කුමන තත්ත්වෙද ඉන්නේ, ඒ කුමන තත්ත්වයකවත් ඔබ මේ වීඩියෝ අවසානයේ වෙනකොට වෙනස්ම පුද්ගලයෙක් බවට පරිවර්තනය කරනවා කියලා. ඒක මනසින් වෙන්න පුළුවන්, ක්‍රියාවෙන් වෙන්න පුළුවන්. ඔබ වෙනස්ම පුද්ගලයෙක් බවට අනිවාර්යෙන් පරිවර්තනය වෙනවා. ඉතින් අද අපි මේ මාතෘකාව යටතේ ගැඹුරට කතා කරලා විශ්ලේෂණය කරලා අපි බලමු කොහොමද හීන වෙනුවෙන් වැඩ කරන ඔයා එම හීන සැබෑ කරගන්න වර්තමාන ලෝකයේ සැබෑ ලෝකයේ ක්‍රියාත්මක වෙන්න කියලා. ඔයාට එක එක විදිහේ හීන තියෙනවා. නමුත් ඔබගේ හීන ඔබට ආවේනිකයිනේ. ඔබ ඒක දන්නවනේ. නමුත් සමාජයේ ඉන්න මිනිසුන් ඔබගේ හීන වලට සමහර වෙලාවට සමච්චල් කරනවානේ. සමහර වෙලාවට hina වෙනවා. සමහර වෙලාවට තැන් වල කියවනවා. නේ ඔබ කොන් කරන්නට පටන් ගන්නවා. ඉතින් මේ වගේ ගොඩාක් දේවල් ඔබත් මුහුණ දීලා ඇති. නමුත් ඇයි ඔබ ඔබගේ හීන වෙන වෙන තැන්වල කියන්නට යන්නේ? මොකද ඔබගේ හීනේ නිර්මාණය වෙන්නේ ඔබ තුලින් නම් ඒක සැබෑ කිරීමට මාර්ගය දන්නේ ඔබම පමණයි. නමුත් ඔබ කරන්නේ මට ලස්සන හීනයක් ආවා. එහෙනම් මම අඳුරන කට්ටියට මගේ යාළුවන්ට මම මේක කියනවා. කියපුවම මොකද වෙන්නේ? කියපුවාම වෙන්නේ ඒ මිනිස්සුන්ගේ කෝණවලින්, ඒ මිනිස්සුන්ගේ අභ්‍යන්තරයෙන් ඔබට උපදෙස් දීමට පටන් ගන්නවා. ඔබට මේ අදහස ආවේ යම්කිසි හේතුවකට. ඒ කියන්නේ ඔබ සමහරවිට මේ පැත්තට කැමති වෙන්න පුළුවන්. කාලාන්තරයක් තිස්සේ ඔබගේ හිතේ නිර්මාණය වෙච්ච යම්කිසි සිද්ධියක් හෝ සිද්ධාමයක් ඔබට වර්තමාන ලෝකයේදී ඔබගේ මනසට එනවා. එතකොට ඔබ දන්නවා, ඔබ බලන්න, ඔබ හීනයක් මවන මොහොතේදී ඔබ කොච්චර දේවල් අනාගතය වෙනුවෙන් හිතනවද? කොච්චර දේවල් අනාගතය වෙනුවෙන් කරන්න කියලා ප්ලෑන් කරනවද? එතකොට ඔබ නිදි මරාගෙන සමහර විට ඔබ රැකියාව අවසන් වෙලා ගෙදරට ආවට පස්සේ රාත්‍රියේදී ඔබ නිස්කලංකව ඉන්නකොට ඔබ මේව ගැන හිතන්නට පටන් ගන්නවා. එතකොට ඔබ කල්පනා කරලා බලන්න ඔබට ඒ ආපු සිතුවිල්ල පිළිබඳව. එහෙම සිතුවිල්ලක් ආවනම් ඔබ සමහර විට ඒකේ තියෙන රහටම සමහර වෙලාවට ඔබට නිින්ද යන්නේ නැහැ. සමහර වෙලාවට ඔබ මේක තුලට ඉල්බගෙන ඉඳලා ඔබ අනාගතේ නිර්මාණය කරනවා. මම දවසක මේ වගේ තැනකට එනවා කියලා. ඉතින් මුළු රාත්‍රියක් ඔබ ඒ වෙනුවෙන් කැප කරානේ. එතකොට ඒකට ඕන කාරණා කර්ම කාරණා ඔබ එකතු කරා, තොරතුරු එකතු කරා. මේ හැම දෙයක්ම කරලා ඔබ පහවදා ගියලා ඔබට උදව් කරයි කියලා හිතන මිනිස්සුන්ට ඔබ මේක කියනවා. කිව්වට පස්සේ එයාලා කියන යම් හේතු කාරණා හින්දා ඔබගේ හිතේ ඔබ වෙනුවෙන්ම තර්කයක් ගොඩ නැගෙනවා. ඒ කියන්නේ මොකද්ද? මට මේක කරන්න පුළුවන් වෙයිද කියලා ඔබ තුලින්ම ප්‍රශ්නයක් නැගෙන්නට පටන් ගන්නවා. පුළුවන් වෙයිද කියන තැනම තමයි ඔබගේ අනාගතය, ඔබගේ සාර්ථකත්වයට යාම නවත්තගන්නේ. ඉතින් මම අද ඔබට කියනවා ඔබගේ හිතේ යම්කිසි කාරණාවක් නිර්මාණය වුණාද? එම කාරණාව සාර්ථක කර ගැනීම උදෙසා ඔබ අනිවාර්යයෙන්ම කටයුතු කිරීමට අවශ්‍යයි. ඒත් එක්කම එම කටයුතු කරන දේ පිළිබඳ ඔබ තනිවම ස්වයං අධ්‍යයනයක යෙදෙන්නට පටන් ගන්න. ඒ කියන්නේ අපි දන්නවා දැන් අපිට මුළු ලෝකෙම තොරතුරු අපි ළඟට ගන්නට ඇති වෙන්න තාක්ෂණය දියුණු වෙලා තියෙනවා. ඉතින් ඒකින්ද ඔබ බලන්න ඉස්සෙල්ලා ඔබ කරන්නට යන ශ්‍රේෂ්ඨයේ ප්‍රවීණයෝ කවුද? ආධුනිකයෝ කවුද? කරගෙන යන මිනිස්සුන්ට එන ප්‍රශ්න මොනවද? මේ වගේ දේවල් ඔබ හරි විදිහට විශ්ලේෂණය කරලා, හරි විදිහට විශ්ලේෂණය කරපුවා කැටි කරලා ඔබ ඔබගේ ජීවිතයට එකතු කරගත්තා නම් ඔබට සාර්ථකත්වයට යන මාර්ගය ඔබම නිර්මාණය කරගෙන තියෙනවා. මොකද මම ඔබට කියන්නේ ඔබ දකින හීන, ඔබ නිර්මාණය කරන හීන සම්පූර්ණයෙන්ම තියෙන්නේ ඔයාගේ හිත ඇතුලේ. එතකොට ඔයාගේ මේ හිත ඇතුලේ තියෙන දේවල් ඔබට 100%ක්ම එළියට කියන්න පුළුවන්ද? ඒ කියන්නේ ඔබගේ හිතේ තියෙනවා නම් 100ක්. ඒක සමහර විට හැඟීම් පැත්තෙන් වෙන්න පුළුවන්, සමහර විට නිර්මාණකරණයේ පැත්තෙන් වෙන්න පුළුවන්, සමහර විට ඒක ප්ලෑන් කරන විදිහ වෙන්න පුළුවන්, ඒක කරගෙන යන විදිහ වෙන්න පුළුවන්. මේ ඔක්කොම ඔබ එකපාර කියන්නේ නැහැ. මොකද ඔබට හිතෙනවා මේ දේවල් තමයි අත්‍යවශ්‍ය කියලා. ඒ දේ විතරක් එළිය මිනිස්සුන්ට කියනවා. නමුත් එළිය මිනිස්සු දන්නේ ඔබ කියන දේ විතරයි. හැබැයි ඔබ ගාව තියෙනවා ඔබගේ අනාගත සාර්ථකත්වයට යාමට තියෙන සැලැස්ම. නැත්තම් සිතියම.
මම ඔබට කියන්නේ ඔබ මේක ස්වයං අධ්‍යයනය කරන්න. අධ්‍යයනය කරනකොට ඔබට තේරෙනවා මම මේ ගමන යනකොට මට කොච්චර ප්‍රශ්න එනවද, කොච්චර බාධක එනවද, ඒ බාධක වලට මම කොහොමද හරි විදියට මුහුණ දෙන්නේ, මම කොහොමද මිනිස්සු එක්ක ගනුදෙනු කරන්නේ, මිනිස්සුත් එක්ක එකතු වෙලා කටයුතු කරන්නේ, මේ වගේ දේවල් ඔබට ඔළුවට එන්නට පටන් ගන්නවා. ඉතින් මේ ගමන යනකොට ඔයාට මහන්සි දැනේවි. ඔබ කරගෙන යනකොට සමහර විට මේකේ ප්‍රතිඵල එකපාර පේන්නට නැහැ. ගොඩක් කට්ටිය කරන වැරද්දක් තමයි සතියක්, මාසයක්, මාස දෙකක්, තුනක්, මාස 6ක් විතර කරගෙන යනවා. කරගෙන යනකොට ඔබට පේනවා මේකේ ප්‍රතිඵල නැහැ කියලා. ඒ කියන්නේ මොකද්ද? ඔබ බීජයක් හිටවුවොත් ඒ බීජය වර්ධනය වෙලා රුස ගසක් වෙන්නට යම්කිසි කාල පරිච්ඡේදයක් යනවා. කාලයක් යනවා. එතකොට අපිට කරන්නට තියෙන දේ තමයි අපි මේ කාලය ඉවසන්න ඕනේ. දැන් මම කියන්නම්කො මෙහෙම දෙයක්. ඔබ යම්කිසි දෙයක් අද ආරම්භ කරා, ඔබ යම්කිසි දෙයක් අද පටන් ගත්තා ඔබගේ අනාගතය වෙනුවෙන්. එතකොට ඒ දේ ඔබ යම්කිසි කාලයක් කරගෙන යනවා. ඔබගේ කාලය වෙන්න පුළුවන්, ඔබගේ ශ්‍රමය වෙන්න පුළුවන්, ඔබගේ මානසික ශක්තිය වෙන්න පුළුවන්. මේ හැම දෙයක්ම වැය කරලා ඔබ ඔබගේ සාර්ථකත්වයට යන ගමනේදී යම්කිසි කොටසක් ඔබ මේ වෙනකොටත් කරලා ඉවරයි. නමුත් ඔබ මුලදී පටන් ගත්තේ කොතනද? දැන් අපි මෙහෙම හිතමු. A කියලා ලක්ෂයක් තියෙනවා, B කියලා ලක්ෂයක් තියෙනවා, C කියලා ලක්ෂයක් තියෙනවා. එතකොට ඔබ මේක ඔබගේ හීනේ වෙනුවෙන් දැම්මොත්, හීනේ මේක කොටස් තුනකට බෙදලා දැම්මොත්, ඔබ පටන් ගන්නට කලින් ඔබ ඉන්නේ A කියන ලක්ෂයවත් නෙමෙයි. මම කියන එක ඔබට තේරෙනවද? ඒ කියන්නේ ඔබ යම්කිසි දෙයක් පටන් ගැනීමට යනකොට ඔබ A කියන ලක්ෂයවත් නැහැ. ඒ කියන්නේ පටන් ගැනීමම කියලා කියන්නේ අමාරුම කරතව්‍යයක්. ඔබ පටන් ගන්න ප්ලෑන් කරනවා, පටන් ගන්න කොහොමද කියලා ඔක්කොම හොයලා බලනවා. ඔබ ආරම්භ කරා කියලා කියන්නෙම ඔබ A කියන ලක්ෂයට ඇවිල්ලා තියෙන්නේ. හැබැයි ඔබ මේක ආරම්භ කරේ නැත්නම් ඔබ ඉන්නේ A ලක්ෂයටත් එළියෙන්. එතකොට ඔබට මම කියන එක තේරෙනවා. මොකද්ද? ඔබට යම් කිසි දෙයක් කිරීමට අවශ්‍යයි. ඔබ ඒක ආරම්භ කරා. ආරම්භ කරා කියලා කියන්නෙම අපි මේක ප්‍රස්ථාරයකට දැම්මොත් ඔබ යම් තාක් දුරකට මේක ඇවිල්ලා ඉවරයි. මොකද ගොඩක් දෙනෙක්ට අයිඩියාස් තියෙනවා, අදහස් තියෙනවා. නමුත් ඒක සැබෑ ලෝකෙදී ක්‍රියාත්මක කිරීමට යනකොට එයාලා කල්පනා කරනවා මට මේක කරන්න බැරි වේවි කියලා. නමුත් ඔබ මේක ආරම්භ කරන්න ඕනි කියලා තිබ්බ තිර අධිෂ්ඨානයේ හින්දා ඔබ ආරම්භ කරා කියලා කියන්නේ ඔබ ඔබගේ අනාගතය වෙනුවෙන් යන ගමනට පළමු පියවර තිබ්බා. එතකොට එතනම ඔබ යම් තාක් දුරකට වර්ධනයක් වෙලා තියෙනවා. ඒ කියන්නේ ඔබ ඒ ලක්ෂයට ආවා. අපි හිතමු මේක මාස 6ක් එක දිගට කරගෙන යනවා කියලා. මේ මාස 6 ඇතුළත ඔබට අහපු ප්‍රශ්න කොච්චරද? ඒ කියන්නේ සමහර විට මිනිස්සුන්ගෙන් ආපු ප්‍රශ්න වෙන්න පුළුවන්, විවේචන වෙන්න පුළුවන්, සමහර විට හැලහැප්පීම් වෙන්න පුළුවන්. මේ වගේ දේවල් ගොඩාක් මේ මාස 6 ඇතුළත ආවා. එතකොට ඔබ ගත්ත දේවල් මොනවද කියලා ඔබ හොඳට කල්පනා කරන්න. මොනවද ඔබ ගත්ත දේවල්? අපි උදාහරණයක් විදිහට ව්‍යාපාරයක් ගත්තොත් මේ ව්‍යාපාරය අනාගතයට අරගෙන යනකොට, හරි විදිහට මාර්ගය අරගෙන යනකොට ඔබට ආව ප්‍රශ්න වලින් ඔබ යම් කිසි දෙයක් ඉගෙන ගන්නවා. අපි හිතමු මිනිස්සු එක්ක ගනුදෙනු කරන විදිය ඔබ මේ මාස 6ේදී හොඳට ඉගෙනගෙන තියෙනවා. එතකොට ඒකත් ඔබගේ වර්ධනයක්. නමුත් ඔබ හිතන්නේ ඔබට ලැබෙන ලාභය විතරක් නම් ඔබට කවදාවත් සාර්ථකත්වයට යන්නට බෑ. මොකද ලාභය කියලා කියන්නේ එක කොටසක් විතරයි. ඒ ලාභය ලබා ගන්න නම් අපිට සම්පූර්ණ කරන්න ඕනේ කාරණා ගොඩක් තියෙනවා. එතකොට මේ කාරණාවල ප්‍රතිඵලයක් විදිහට තමයි ඔබට යම්කිසි ලාභයක්, යම්කිසි වටිනාකමක් හම්බෙන්නේ. එතකොට ඔබ මුලින්ම කරන්න ඕනේ දේ තමයි ඔබ A ලක්ෂයෙන් ඉඳන් B ලක්ෂයට යන්න යනවා. මේ B ලක්ෂයට යනවා කියලා කියන්නේ මාස 6ක පරිච්ඡේදයක් නම් මේ මාස 6 යනකොට ඔබට ආව ප්‍රශ්න කොච්චරද, ආව ගැටලු කොච්චරද, ඒව විසඳගත්තේ කොහොමද කියන තැන්වලදී ඔබ එම ප්‍රශ්න ඔබගේ ජීවිතයට පන්නරයක් කරගෙන තියෙනවා. එතකොට ඔබ දන්නවා මේ වගේ ප්‍රශ්න තව අනාගතයට එනවා. එතකොට එවැනි ප්‍රශ්න ආපුවාම මම කොහොමද මේ ප්‍රශ්න ටික විසඳගන්නේ කියන එක ඔබගේ ඔළුවේ ඒ වෙනකොටත් නිර්මාණය වෙලා තියෙනවා. නමුත් ඔබ B ලක්ෂයට ආව ගමන්, ඒ කියන්නේ මේ මාස 6ක කාලයක් ආව ගමන් ඔබ හිතන තරම් වේගයෙන් ඔබට ආදායමක් ලැබුණේ නැත්තම් ඔබ හිතනවා මේක හරියන්නේ නැහැ. මේක අතහැරලා දාන්න ඕනේ කියලා. මේක අතහැරලා දැම්මම ඔබ මොකද වෙන්නේ? ඔබ ආයෙත් A ලක්ෂණුත් එළියට විසි වෙනවා. ඒ කියන්නේ මොකද්ද? ඔබ A ලක්ෂයට තිබ්බ කියලා කියන්නේ ඔබ ජයග්‍රාහී පුද්ගලයෙක්. නමුත් ඔබ B ලක්ෂයට ඇවිල්ලා අතහැරියා කියලා කියන්නේ ඔබ පරාජිත පුද්ගලයෙක්. එතකොට ඔබ කල්පනා කරලා බලන්න ඕන දේ තමයි, කල්පනා කරන්නට ඕන දේ තමයි ඔබ යම් කිසි දුරක් ආවද නැත්නම් ඔබ යම් කිසි දෙයක් පටන් ගැනීමට අවශ්‍යතාවය තියෙනවද? ඔබ පටන් ගත්ත මොහොතේ ඉඳන්ම ඔබ යම් කිසි දුරක් ඔබගේ සාර්ථකත්වයේ ඇවිල්ලා තියෙනවා. එතකොට මිනිස්සුන්ගෙන් කොපමණ විවේචන ආවත් ඔබගේ මනස ඒ තරම්ම ශක්තිමත් නම්, එම ප්‍රශ්න වලට මුහුණ දෙන්නට පුළුවන් තරම් මනස ශක්තිමත් නම් ඔබට කොච්චර බැන්නත්, ඔබට මිනිසුන් කොච්චර විවේචන එල්ල කරත් ඔබ දන්නවා ඔබගේ ගමන යන විදිය. ඒ කියන්නේ ඔබගේ ගමනේ සිටියම ඔබගේ අතේ තියෙන්නේ.
මම කියන්නේ ඔබ ගමනක් යනවද බාහිර බලපෑම් වලට නොසැලී නොවැටි ඔබගේ ගමන ඉදිරියට යන්න. ඔබ හිතනවා නම් එකපාරින් ඔබ දියුණු වෙලා ඔබ මානසිකව නිර්මාණය කරපු ලෝකය ඔබට මැවිලා හම්බෙයි කියලා. නමුත් ඒක සැබෑ ලෝකෙදි වෙන්නේ නැහැ. මොකද පියවරයන් 100,000 ගානක එකතුවක් තමයි ඔබගේ සාර්ථකත්වයේ අවසාන ප්‍රතිඵලය. නමුත් ඔබ එක පියවරක් තබලා ඔබගේ සාර්ථකත්වයේ බලාපොරොත්තු වෙනවා නම් ඔබට සාර්ථකත්වයට යාමට හැකියාවක් නැහැ. මොකද අපගේ මානසිකත්වයේ කොච්චර දුරට දියුණුද මානසිකත්වයේ කොච්චර දුරට ශක්තිමත්ද කියන එක මත තමයි ඔබගේ සාර්ථකත්වය කොච්චර ඉක්මනින් ඔබ ළඟට ළඟා වෙනවාද කියන එක තීරණය වෙන්නේ. තව කාරණාවක් අපි මේ විදිහට ගමු. ඔබ යම් කිසි දෙයක් ආරම්භ කරා ඒ ශේෂ්ත්‍රයේම තව කෙනෙක් ඒක ආරම්භ කරලා දෙනවා. එතකොට අපි හිතමු ඔබ ආරම්භ කරනකොට ඔහු ඔබට කලින් අවුරුද්දකට විතර කලින් ආරම්භ කරපු කෙනෙක්. එතකොට එයා යම් තාක් දුරකට ඇවිල්ලා ඔබ ආරම්භ කරන මොහොත වෙනකොට ඔහු අවුරුද්දක් එම ව්‍යාපාරය සිදු කරගෙන ඇවිල්ලා තියෙනවා. නමුත් ඔබ හිතනවා නම් අරයා මෙච්චර වේගෙන් ගිහිල්ලා අරයා මෙච්චර ඉක්මනට දියුණු වෙලා මටත් මේක කරොත් එච්චර ඉක්මනට දියුණු වෙන්න පුළුවන් කියලා මානසිකත්වයෙන් නම් ඔබ ව්‍යාපාරය ආරම්භ කරන්නේ ඔබ එතනදිම අසාර්ථකත්වයේ පියවරක් තියලා ඉවරයි. මොකද ඔබ ඔබගේ වේගය ඔබගේ හැකියාවල් වෙන කෙනෙක් එක්ක සංසන්දනය කරනවා කියලා කියන්නෙම ඔබ සාර්ථකත්වයට යන මාර්ගයේ පිටුපසට අඩියක් තියලා ඉවරයි. හේතුව තමයි ඔහු යන්නේ ඔහුගේ වේගෙන් ඔබ යන්නේ ඔබගේ වේගෙන්. මොකද ඔහුගේ වේගය ඔබට අදාළත් නැහැ ඔබගේ වේගය ඔහුට අදාළත් නැහැ. හොඳට මතක තබා ගන්න ඔබ යන ගමනේ ඔබ යන වේගය තීරණය කරන්නේ ඔබගේ දැනුම ඔබගේ අත්දැකීම් ඔබගේ පරිණතභාවය. එම නිසා ඔබගේ ගමන යාමට මම මේ කියෝ කරුණු කාරණා ටික එකතු කරගන්න එක පන්නරයක් කරගන්න ඔබට අනාගතයේ දවසක අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරා යාමට හැකියාව හම්බ වෙනවා. ඔව් මම දන්නවා මේ ප්‍රශ්නයක් වෙනකොට ව්‍යාපාරයක් කරනකොට විශාල ප්‍රශ්න එනවා. නමුත් ඔබ එතනදී වැටුනොත් ආයෙ නැගිටින්න බය හිතුනොත් තවත් ඉදිරියට යන්න තව කරුණු හොයාගන්න තව දේවල් ඒකට එකතු කරගන්න ඔබට මේක යනකොට මහන්සියක් ආවොත් පොඩ්ඩක් ඉඳලා විවේක ගන්න. විවේක ගන්නවා කියලා කියන්නේ මේක අතහැරලා දානවා කියන එක නෙමෙයි. මොකද මේ කරුණු කාරණා ටික සාක්ෂාත් කරගන්නවා කියලා කියන්නෙම ඔබ අද්විතීය පුද්ගලයෙක් වෙලා ඉවරයි. කොයිම වෙලාවකදීවත් කිසිම ප්‍රශ්නයක් ආවට ඔබගේ අනාගතය ඔබගේ සාර්ථකත්වය අතහරින්නට එපා. මොකද අතහරින පුද්ගලයෝ අපිට සෑහෙන පිරිසක් මේ සමාජයේ මුණ ගැහිලා තියෙනවා. නමුත් මේක අල්ලගෙන මොන ප්‍රශ්නය ආවත් මානසිකව චිත්ත ඒකාග්‍රතාව තියාගෙන අනාගතය වෙනුවෙන් යන මිනිසුන් දවසක ජීවිතය ජය ගන්නවා. ඔබට එවැනි කතා ගොඩාක් ඔබගේ අවට පරිසරය වෙන්න පුළුවන්, සමාජ මාධ්‍ය වලින් වෙන්න පුළුවන්, චරිත කතා වලින් වෙන්න පුළුවන්. මේ වගේ දේවල් වලින් ඔබට හම්බෙලා තියෙනවා. එතකොට ඔබ මේක බලලා ඔබ මේ චරිත කතාවක් කියවලා නැත්නම් ඔබගේ ඇස් ඉස්සරහා පිට පේන දෙයක් බලලා ඉවර වෙලා ඔබ හිතනවා නම් ඔහුට වෙන මොකක් හරි ලොතරැයියක් ඇදිලා වෙන්න පුළුවන්. නැත්නම් මොකක් හරි නිදානයක් හම්බෙලා වෙන්න පුළුවන්. මේ වගේ දේවල් කිය ඔබ කිසියම් ආකාරයකින් ඔවුන්ට Taman නොදන්නා දේවල් කිය ඉන්නවා නම් මම කියන්නේ එතනින් ගැලවෙන්න. මොකද ඔබගේ ගමන, ඔබගේ හැකියාවල් ඔබ ප්‍රගුණ කරන්න. මොකද මිනිසුන්ට කතා හැදුවා කියලා, මිනිසුන්ට කතන්දර නිර්මාණය කරා කියලා ඔබ ඔබගේ දියුණුව කරා යන්නේ නැහැ. තමන්වම ස්ටඩි කරන්න පටන් ගන්න. තමන් කවුද කියලා ඉගෙන ගන්න පටන් ගන්න. එතකොට ඔබ දන්නවා ඔබගේ අඩුපාඩු මොනවද කියලා. සමාජයේ ගොඩාක් මිනිස්සු කරන්නේ තමන්ගේ සෑහෙන අඩුපාඩු තියාගෙන 100% තමන්ගේ අඩුපාඩු තියාගෙන අනිත් මිනිස්සුන්ගේ වැරදි හොයලා එම අඩුපාඩු හදන්නට යනවා. නමුත් සාර්ථක පුද්ගලයෝ කරන්නේ ඊයේ හිටපු මමත් එක්ක අද ඉන්න මම සංසන්දනය කරනවා. මගේ යම් කිසි දියුණුවක් තියෙනවද? මට හැදෙන්නට තියෙන දේවල් මොනවද? මට ඉගෙන ගන්න තියෙන දේවල් මොනවද කියලා තමන්ව සොයන්නත් දින එක යදෙනවා. ඉතින් ඔබට සාර්ථක වීමට අවශ්‍ය නම් ඊයේ සිටි ඔබ සමග අද ඔබ තරඟ කරන්න. මම මේ කියපු කරුණු කාරණා ටික ඔබගේ මනසට ගන්න. මම හිතනවා ඔබ වීඩියෝ එක බලන්නට කලින් සිටපු පුද්ගලයාට වඩා සෑහෙන මනසින් ඉස්සරහට අප පුද්ගලයෙක් වෙලා ඇති කියලා. ඔබට යම් කිසි දෙයක් මේ වීඩියෝ එකෙන් හම්බුණා නම් ඒක පහලින් කමෙන්ට් එකක් විදිහට දාගෙන යන්න. ඔබගේ සාර්ථකත්වය කිසිම කෙනෙක්ට කිසියම් අවස්ථාවකදී ඔබෙන්වත් ගිලිහිලා යන්නට ඉඩ දෙන්න එපා. මොකද ඔබට යම් කිසි තැනකට යාමට අවශ්‍යයි නම් ඔබට දවසක කොන්ද කෙලින් තියාගෙන සමාජයට මුහුණ දීමට අවශ්‍යයි නම් සමාජයෙන් නැගිටලා ඉන්නට අවශ්‍යයි නම් ඔබගේ අද දවස කැපකිරීමට අවශ්‍යයි. එම නිසා මම මේ කියපු කරුණු කාරණා හරියට ඔළුවට ගන්න. ඔබගේ සාර්ථකත්වය වෙනුවෙන් පළමු පියවර අද තියානට පටන් ගන්න. ස්තුතියි.